ආයෙ නිකන් මේ ප්‍රාන්තයට ගිහිල්ලා අහන්න ආවා නාම රාජපක්ෂ පිළියම් බලන්න කියලා. ඔව්වම ගියා. ඒ ප්‍රශ්නයක්ද? ගියා තමයි. මොකෝ බන්දනාගාරේ තාප්පෙන් පැනලා ගියාද මම? නෑ ගේට්ටුවෙන් ගියේ. මොකම තනියෙන් හම්බුණාද? නෑ. නිලධාරියා තියාගෙන හම්බුනේ. ඒ ප්‍රශ්නයක්ද? ඕක අහන්නද ප්‍රාන්තයට ගියේ? හැබැයි ගිහිල්ලා අහන්නේ කාගෙන්ද? වරන්තු කරුවෙකගෙන්. Tamante වරන්තුවක් තියෙද්දි තානාපති කාර්යාලයට ගෙන්නලා වාඩි කරගෙන තානාපතිවරයා දෙක එකතු වෙලා කට උතර ලියා ගන්න පොලිස් නිලධාරීන්ට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නීතිය සමාන නම්. දැන් ජනාධිපතිතුමා කියවනේ නීතියේ උඩින් කවුරුත් නැහැ කියලා. නේද? දැන් නීතියේ උඩින් කවුරුත් නැත්තම් වරන්තු කරුවෙක් තානාපති කාර්යාලයට ගෙනල්ලා කට උතරයක් ලියාගෙන වරන්තු කරුවව අතහැරපු එක පිළිබඳව කවුද නීතිය ක්‍රියාත්මක කරන්නේ? පරීක්ෂණ කටයුතු කරන්න. අය අපිට එන්න කිව්වම අපි හැංගෙනවයි. අපි එනවා. අය අපිට හැංගි ඉන්න උවමනාවක් නැහැ. මට හැංගෙන්න පුළුවන්ද? අපි එනවා. පහුගිය දවස්වල රණවිරුවා සමරන්න යනකොට පොලිසියට කට උතර දෙන්නත් දැන් වෙලා තියෙනවා. ඇයි? රණවිරු ස්මාරකයට මල් තියන්න ගිහිල්ලා. හැබැයි ක්‍රස්තවාදී සමරන අයට හෙල්මට් නැතුව වුණත් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම දැක්කට ගායකයෙකුත් ගිහලා තිබ්බ හෙල්මට් දාලා. වෙලාවට මායි නෝනා හෙල්මට් එක දාගෙන නැත්නම් මටත් එන තොප්පියක් සෙට් වෙන්නේ. හැබැයි ක්‍රස්තවාදී අපිට දමිළ ජනතාව එක්ක ප්‍රශ්නයක් නෑ. කරුණාකරලා අපි ආණ්ඩුවට කියනවා මේ දමිළ ජනතාවගේ ප්‍රශ්නයන් වලට පත් කරන්න එපා. ආණ්ඩුව උත්සාහ කරනවා මහා සංඝරත්නයට අගෞරව කරන්න. මෙරටේ සංස්කෘතිය යට ගහන්න. පුංචි දරුවගේ ඉඳන් වැඩිමහල දක්වා තියෙන සංස්කෘතික අගය, ගෞරවය, විශ්වාසය බිඳින්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක එයාගේ ටීවී එකේ දේශපාලනය වෙන්න පුළුවන්. එයාට දරුවෝ කෙරෙහි කැක්කමක් නැති වෙන්න පුළුවන්. එයාට කාන්තාව කෙරෙහි ගෞරවයක් නැති වෙන්න පුළුවන්. එයාට ඒක දේශපාලන භාණ්ඩයක් වෙන්න පුළුවන්. අපි විශ්වාස කරන අපේ ආභරණයේ මහා සංඝරත්නය අපි ආරක්ෂා කරන්න ඕනේ.